Microsoft Word පාඩම් මාලාවේ තුන්වෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ වලදී අපි home tab එක සම්පූර්ණයෙන්ම කතා කරා. home tab එකේ තියෙන මේ icon වලින් මොන වගේ කාර්යයන්ද කරන්න කියන එක. ඉතින් ඒ ගැන අවබෝධයක් නැත්නම් කලින් කතා කරපු වීඩියෝ දෙක බලන්න. අපි අද කතා කරනවා insert tab එක. insert tab එකේ cover page කියලා option එකක් තියෙනවා. පළවෙනිටම අපිට හම්බෙන්නේ cover page. ඒතර cover page කියන icon එකට ගියාම මේ වගේ කලින් සකස් කරලා දීලා තියෙන cover pages කීපයක් බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ තියෙන cover page එකක් ඔයාලට අවශ්‍ය නම් select කරගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ වගේ පොඩි සරල cover page එකක්. හරි. ඒතර ඔයාලට පුළුවන් ඔයාලගේ company එක නමක්, ඊට පස්සේ document title එකක්, document subtitle එකක් මේ වගේ තැන් වලට ඇතුළත් කරන්න. එතකොට අපි cover page එක දාන්නේ පිටු 10ක් හදපු ලේඛනයකට නම් අනිවාර්යෙන් cover page එක මුල්ම පිටු බවට තමයි පත් වෙන්නේ. ඒකත් මම උදාහරණයකින් පෙන්නන්නම්. දැන් මං ගාව මෙතන තියෙන පිටුවක්. මම ටයිප් කරනවා ඡේද 50ක්. මේ කෝඩ් එක කලින් වීඩියෝ එකේදීත් අපි කතා කරා. ඡේද ටිකක් අපිට ගන්න අවශ්‍ය නම් ඇතුළත් කරන කෝඩ් එක. දැන් අපිට ඡේද 50ක් දැම්මා. එතකොට පිටු මෙතන ඇවිල්ලා තියෙනවා 5ක්. හරි. එතකොට අපි දැන් යන්නේ මේ මම දැන් ඉන්නේ මේ අවසාන පිටුවේ. ඒතර මම දාන්න යනවා cover page එකක්. එතෙන්ට ගිහිල්ලා මේ වගේ cover page එකක් ගන්නවා. ගත්ත ගමන් මොකද්ද වෙන්නේ? මේ පිටුව තමයි පළවෙනි පිටුව බවට පත් වෙන්නේ. හරි. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ document title එක ඇතුළත් කරන්න, document subtitle එකක් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ abstract එකක්, කෙටි විස්තරයක් ඕන නම් මේ ටික ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට admin මොකක් හරි දෙයක් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ ඉන්ති ඔයාලා හිතන්නකෝ මම මෙතන type කරන්න ICT කියලා. document subtitle එක විදිහට දානවා. office application किया ඔය විදිහට දැන් මම මේ ડોකියුමන්ට් එකේ මේ cover page එක මට ගැලපෙන්නේ නැහැ වගේ. ඒ නිසා මම වෙන එකක් වෙනස් කරන්න යනවා. මෙතෙන්ට ගිහිල්ලා මේ cover page එක එතකොට බලන්නකෝ අර අපි දීපු නම් ටික ඒ විදිහට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට ඊටු ටික තමයි අපිට ඇතුළත් කරන්න වෙන්නේ. හරි. එතකොට ඔන්න අපි කතා කරා cover page එක. ඊළඟට අපි යනවා මෙතන blank page කියන option එක ගන්න. දැන් මම මේ ඉන්නේ දෙවෙනි පිටුවේ. ඒ ටික අපිට බලා ගන්න ලේසි. මෙන්න මෙතන මේ pages 2 of 2 page 2 of 6 කියලා තියෙන්නේ. මේක ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ pages ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. මේක 2010 කියන version එකේ නම් මේ විදිහට මෙතන ක්ලික් කරලා ගන්න බෑ. වෙනත් ක්‍රමවේදයකට තමයි ගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ පිටු වලට යනවා. දැන් මම යනවා දෙවෙනි පිටුවට. මට ඕනේ දෙවෙනි පිටුවට පස්සේ තුන්වෙනි පිටුවයි දෙවෙනි පිටුවයි තුන්වෙනි පිටුවයි අතරට තව අලුත් පිටුවක් ගන්න ඕනේ. ඒතකොට දැන් මම ඉන්නේ දෙවෙනි පිටුවේ. එහෙනම් මම දෙවෙනි පිටුවේ යට අවසාන කොටස මේ ක්ලික් කරනවා. ඊට පස්සේ blank page කියන බටන් එක මෙතන ක්ලික් කරලා blank page කියන බටන් එක ක්ලික් කරනවා. දැන් ඔන්න දෙවෙනි පිටුව සහ තුන්වෙනි පිටුව මෙතන මේක තිබ්බේ. ඒ අතරට හිස් පිටුවක් ආවා. දැන් මට ඕනේ මේ පළවෙනි පිටුව මේ දෙවෙනි පිටුවයි අතරට එකක්. එහෙනම් පළවෙනි පිටුවේ යට ක්ලික් කරා. insert වල blank page කියන එක එකපාරක් දුන්නාම මෙතන පහළට ආවා. නැවත වතාවක් අපි ක්ලික් කරනවා. ක්ලික් කරපුවාම ඔන්න blank page එකක්. හරි. දැන් page break කියන්නේ මොකක්ද? අපි බලමු. දැන් මම මේ ඉන්නේ පළවෙනි පිටුවේ. මේ පිටුවේ මට මෙන්න මේ ඡේද දෙක එක පිටුවකටත් ඊතුරු ඡේද ටික තවත් පිටුවකටත් එන්න ඕන විදිහට page එක break කරගන්න ඕනේ.
එතකොට මම කරන්නේ මේ මෙතන අවසානයේ ක්ලික් කරලා page break කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට අන්න මේ පිටුවේ මේ ඡේද දෙක ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ පිටුවට ඉතුරු ඡේද ටිකත් එක්ක සම්බන්ධ වෙලා ඉතුරු ටික තියෙනවා. හරි. ඔන්න page break කියන option. ඊළඟට මම හිස් පිටුවකට යනවා. හිස් පිටුවකට ගිහලා මේ table කියන option එක මොකක්ද කියලා බලනවා. table කියන්නේ අපිට වගුවක් අපේ ලේඛනයේට වගුවක් අවශ්‍ය නම් මේ හරහා තමයි අපි වගුවක් ඇතුළත් කරගන්නේ. එතකොට මේ table කියන option එකට ගිහිල්ලා මේ තියෙන ඒ වගේ මෙහෙම අපිට අවශ්‍ය තීරු සහ පේලි ප්‍රමාණය මේ විදිහට තෝරගෙන ගොඩනගන්න පුළුවන්. පේලි ප්‍රමාණය සහ තීරු ප්‍රමාණය අරගෙන අපිට අවශ්‍ය මෙච්චරයි නම් මේ ක්ලික් කරන්න තියෙන එක ක්‍රමයක්. ඊළඟට තවත් ක්‍රමයක් කියලා දෙන්නම් කොහොමද තවත් ගන්න අපි වගුවක් කියන එක. insert tab එකේ table වල මෙතන යට තියෙනවා insert table කියලා. මේකට ගියපුවාම මෙතන අහනවා number of columns number of rows. ඒ කියන්නේ අපිට මේ වගුවට column කීයක් ඕනද row කීයක් ඕනද? අපි දානවා column 6ක් row දානවා 10ක්. type කරන්නත් පුළුවන්. එතකොට මෙතන fix column width කියන එක auto කියන option එකේ තිබ්බාවයි. මේක මෙහෙම තීද්දි මම ඕකේ කරනවා. එතකොට අන්න සමාන column size සහිත සමාන row size සහිත ඔන්න table එකක් insert වුණා. table එකක් insert කරාට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා මේ අලුතෙන් tab දෙකක් මේ. table එකෙන් එළිය ක්ලික් කරපුවාම මේ tab දෙක නැතුව යනවා. table එකක් ඇතුළේ ක්ලික් කරපු ගමන් අලුතෙන් මේ tab දෙකක් එනවා. එතකොට table එකත් එක්කම මේක ආපු නිසා මම ඒක කියලා දෙන්න. මේ table වලට අවශ්‍ය නම් design එකක් දාගන්න. මෙන්න මේ විදිහට මේ table style කියන කොටසට ගිහිල්ලා මේ විදිහේ කලින් හදපු design එකක් තෝරගන්න පුළුවන්. ගොඩාක් design මෙතන දීලා තියෙනවා. ඒ design වලින් කැමති design එකක් තෝරගන්න පුළුවන්. සමහර ඒවා ඉරි නැති ඒවා තියෙනවා. ඉතින් ඉරි නැති එකක් තිබ්බොත් අපිට පුළුවන් මේ විදිහට select කරලා මෙතන මේ border කියන එකට ගිහිල්ලා මෙතනින් all borders දුන්නා නම් නැවත ඒ ඉරි ටික ගන්න පුළුවන්. ඔය විදිහට දැන් ඒක ඉරි නෑනේ. නැවත table එක select කරනවා මෙතනින් all borders කියන එක දෙනවා. එතකොට අන්න ඉරි ටික ලබා ගැනීම හැකියාව තියෙනවා. design එකක් අවශ්‍ය නැත්නම් අපිට පුළුවන් ආපහු මේ මුල හරිය තියෙන මෙන්න මේ plain table කියන ඒවාට යන්න. ඔය විදිහට තමයි අපි table එකට style එකක් දාගන්නේ. table එකේ තියෙන මේ කොටු වලට අපි කියනවා cell කියලා. මේ cell වලට අපි පාට දාන්නේ කොහොමද? එතකොට මට අවශ්‍ය cell මේ දෙක නම් ඒ දෙක select කරලා table designing. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන්න පුළුවන් 2010 වගේ version එකක නම් නිකම්ම design කියලා. දැන් මෙතනත් design tab එකක් තියෙනවා, මෙතනත් design කියලා tab එකක් තියෙනවා. එතකොට මේ අලුත් version එකේ මේ design එක වෙනම තිබිලා මෙතන table design කියලා අලුතෙන් නම එවලා තියෙනවා. එතකොට මේ table design එකේ තියෙනවා මෙතන shading කියලා option එකක්, මේ tinta bucket එක option එකක්. මේකට ගිහිල්ලා ඔයාලා තෝරගන්න කෝෂ වලට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. මේ පාට මදි නම් ඔයාලට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා more color වලට ගිහිල්ලා කැමති වර්ණයක් මෙතනිනුත් select කරගන්න. එහෙම නැත්නම් තවත් වර්ණ අවශ්‍ය නම් මේ විදිහට select කරලා මෙතෙන්ට ගිහිල්ලා more color වලත් මෙතන custom කියලා තියෙනවා. ඒ custom වලින් අවශ්‍ය පාටක් තෝරගෙන මෙතනින් පුළුවන් ඒකේ color එකේ අඩු වැඩි කරගන්න, ඒකේ පාට අඩු වැඩි කරගෙන මේ විදිහට වර්ණ එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඕනේ මේ වගුවේ බෝඩ් එකේ සයිස් එක වැඩි කරගන්න. එහෙම නැත්නම් බෝඩ් එකේ ස්ටයිල් එක වැඩි කරගන්න. එතකොට වෙනස් කරගන්න. අපි මෙන්න මේ විදිහට සම්පූර්ණ ටේබල් එකම තෝරනවා. ටේබල් එකම තෝරන්නේ මේ වම් අත පැත්තේ මුල්ලේ පළවෙනි කෝෂය ගාවින් එන මේ එකතු කිරීමේ ලකුණ ක්ලික් කරපුවාම මුළු ටේබල් එකම සිලෙක්ට් වෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා ටේබල් ඩිසයින් කියන ටැබ් එකේ, එහෙම නැත්නම් ඩිසයින් කියන ටැබ් එකේ මේකට දාන්න ඕනේ ස්ටයිල් එක.
නැවත මෙතන ක්ලික් කරලා අපි මේ විදිහට all border කියන එක දීපු ගමන් ඒ හැඩයට ඒ ස්ටයිල් එකට අදාළව බෝඩ් ටේබල් එකේ බෝඩ් එක වෙනස් වෙනවා. ඊළඟට ටේබල් එකේ බෝඩ් එකේ සයිස් එක අඩු වැඩි කරන්න ඕන නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා සයිස් එක වෙනස් කරලා නැවත මෙතන all border කියන එක දෙන්න ඕන. හරි. එතකොට මම මේකේ සයිස් එක නැවත අඩු කරගන්නම්. ඔන්න අඩු කරගත්තා. නැවත මේකේ ස්ටයිල් එක වෙනස් කරගන්නම්. මේ විදිහට කඩේරි වලින් ඕන නම් මේ විදිහට කඩේරි තෝරලා දෙන්න තියෙන ওই විදිහට වගුව වෙනස් වෙනවා. ඒතර මේකේ සයිස් එක වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ දකුණු පැත්තේ මුල්ලේ මේ අයන කොටුව ක්ලික් කරලා මේක එහෙට මෙහෙට ඇද ගන්න. දිග පළල මේක වෙනස් කරගන්න පුළුවන්. ටේබල්. ඊළඟට අපි ටේබල් ඩිසයින් ටැබ් එකේ ගොඩක් දේවල් කතා කරා. ටේබල් ලේඅවුට් ටැබ් එක මොකක්ද කියලා බලමු. මේ ටේබල් ලේඅවුට් ටැබ් එකකින් අපිට තවත් ගොඩාක් දේවල් කරන්න පුළුවන් ටේබල් එකකට. එතකොට අපි මේ පැත්තේ කෙරවලින් ඉඳන් බලාගෙන යා සමහර අයගේ මේ ටේබල් ලේඅවුට් කියන එක ලේඅවුට් කියලා වෙනමම ඇති. මේ එක කෝෂයක ස්ථාන 9ක අපිට ටයිප් කරන්න පුළුවන්. දැන් මම මෙතන නිකන් කාලසටහනක් හදන්න යනවා කියලා හිතමු. දැන් මේ ඉස්සල්ලාම කොලම් එකේ ඕනේ අපිට ටයිම් නේ. ඊළඟට මේකේ සන්ඩේ නෙමෙයිනේ අපි ගහනවා මන්ඩේ කියලා. ඊට පස්සේ Tuesday කියලා ගහන්න යනකොට මේ TUES කියලා ගහනකොට ඔයාලට පේනවා ඇති press enter to insert. හරි. ඒ කියන්නේ enter කරන්න ඊටු ටික type කරන්න ඕනේ නැහැ. අන්න. හරි. එතකොට මම පෙන්නන්නම් මේ කෝෂයක ස්ථාන 9ක type කරන්න පුළුවන්. ස්ථාන 9ක. හරි. එතකොට මේ කෝෂයේ මේ වචන ටික සිලෙක්ට් කරගන්නම අවශ්‍ය නැහැ. මේ කෝෂය ඇතුලේ ක්ලික් කරා නම් ඇති. ක්ලික් කරලා මෙන්න මෙතන මේ alignment කියන option එකට යන්න. ඒකෙදි මේ alignment තෝරන වම් අත පැත්තේ උඩ මැද යට. ඊට පස්සේ මෙතන ගත්තොත් දකුණු අත පැත්තේ උඩ මැද යට. මැද යට ටයිප් කරන්න පුළුවන්, උඩ ටයිප් කරන්න පුළුවන්, හරි මැද ටයිප් කරන්නත් පුළුවන්. ඉතින් ඔන්න ක්‍රමවේදය. ඊළඟට දැන් මම මේ දෙකත් මැදට ගන්නම්. මේ විදිහට එහෙම තිබ්බම පිළිවෙලයි. අකුරු තියෙන දිශාව, ඒ කියන්නේ අකුරු text direction එක වෙනස් කරගන්නේ කොහොමද? මේ විදිහට මම මේ තුනම සිලෙක්ට් කරගෙන මේ alignment කියන එක ගාව තියෙනවා text direction කියලා එක. මේක ක්ලික් කරනවා. තව පාරක් ක්ලික් කරනවා. තව පාරක් ක්ලික් කරනවා. text direction ආකාර කීපයක් තියෙනවා. ඔන්න මේ විදිහට තෝරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට වැදගත් වෙන ඔප්ෂන් එකක් තමයි මේ split cells split table කියන ඔප්ෂන් එක සහ මේ merge cell කියන එක. merge cell කියන්නේ අපි මෙන්න මේ වගේ කෝෂ කීපයක් එකට එකතු කරගත්තට පස්සේ සිලෙක්ට් කරගත්තට පස්සේ මේ ටික තනි කෝෂයක් බවට පත් කරගන්න තමයි merge කරනවා කියන්නේ. ඔයාලට මෙහෙම ක්ලික් කරපුවාම මෙතනොත් මෙනු එකක් එනවා පේනවා. ඉතින් මම එතන ඒ පාවිච්චි කරනවා නෙමෙයි මම කියලා දෙන්නේ මෙන්න මෙතනින්. මේ විදිහට මම සිලෙක්ට් කරා merge cells දුන්නා. එතකොට මොකක්ද උනේ? අර කෝෂ ටික ඔක්කොම තනි කෝෂයක් බවට පත් වුණා. ඊළඟට මෙතන තියෙනවා split cells කියලා එකක්. split cells කියන්නේ තනි කෝෂයක් කෝෂ කීපයකට බෙදනවා කියන එක. split cell කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා දැන් මේ කෝෂය තමයි තෝරගෙන තියෙන්නේ. මේකේ තියෙන number of columns. column කීයකට බෙදන්න ඕනද? number of rows. row කීයකට බෙදන්න ඕනද? මම කියන column 4කට බෙදන්න, row 2කට බෙදන්න කියලා. අන්න අර මම දුන්න විධානයට අනුව මේක column 4කටත් row 2කටත් බෙදිලා තියෙනවා. දැන් ආපහු මට මේ ටික ඔක්කොම එකක් කරගන්න ඕන නම් මේ විදිහට select කරා merge cells දුන්නා. දැන් මේක මට බෙදා ගන්න ඕනේ column 1යි 2යි 3යි 4යි 5යි row 1. නැවත අපි බලමු split cells column 4යි 5යි row 1යි අන්න
ආපහු එක බෙදුණා. හරි. දැන් මම මෙතන 1 4 කියලා අංක දානවා. මට ඕනේ 1 සහ 2 අතරට තව රෝ එකක්. ඒක කරන්නේ මෙන්න මෙතන insert row above, insert row below, insert column left, insert column right. එතකොට මට ඕනේ එකට යටින් නම් මම එක ගාව ක්ලික් කරලා insert row below කියන එක දෙනවා. හරි. දැන් මට ඕනේ එකට උඩින් නම් insert row above කියන එක දෙනවා. ඔන්න ඔය විදිහට row දෙකක් එකතු වෙනවා. ඊළඟට මට ඕනේ මේ time එක ගාවට තව කෝෂයක් නම් insert column left කියන එක දෙනවා. ඊට පස්සේ මට ඕනේ මේ Monday වලට දකුණු පැත්තෙන් තව එකක් නම් insert column right කියන එක දෙනවා. එතකොට මෙන්න මේ විදිහට අලුතෙන් කෝෂයක් එකතු වෙනවා. ඊතර මේ කෝෂ වල දිගපළල වැඩි වෙන්න මෙන්න මේ විදිහට පිටුවෙන් එළියටත් මේක යනවා. එතකොට අපි බලමු මේ විදිහට මේක ක්ලික් කරගෙන එහාට මෙහාට කරගන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ මුල්ලේ පේනනවා අයිකන් එක. ඒක ක්ලික් කරලා අපිට චුට්ටක් එහාට මෙහාට ඇදලා වෙනස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය විදිහට. හරි. ඊළඟට තව එකක් තමයි අපි ඉගෙන ගත්ත එක split cell. ඒ වගේම එතන තියෙනවා split table කියලා එකක්. table එක දෙකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙතන ක්ලික් කරා ඊට ඕනේ මේ ටික වෙනම මේ ටික උඩ ටික වෙනම මේ ටික යට ටික වෙනම නම් මෙතන split table කියන එක දෙන්න විතරයි තියෙන්නේ. ඊට වගුව වෙන් වෙනවා. දැන් මේ වෙලා තියෙන්නේ එක වගුවක් උඩ අනිත් වගුව ඇවිල්ලා. ඔන්න ඔය විදිහට ඇදගෙන ගියොත් ඔන්න මේ වගුව මෙතන තියෙනවා. මේ වගුව ඉතිරි කොටස ඔන්න ඔය විදිහට වෙන් වෙලා තියෙනවා වගුව කොටස් දෙක. ඊළඟට අපිට තියෙනවා මෙතන delete කියලා option එකක්. මට හිතෙනවා මෙන්න මේ column එක අවශ්‍ය නැහැ. දැන් මේක වෙනම table එකක්. මේක වෙනම table එකක්. මේ ටික අවශ්‍ය නැහැ. මම මොකද කරන්නේ මෙන්න මේ delete කියන එකට ගිහිල්ලා delete cells, delete columns, delete rows කියලා තියෙනවා. අපි delete column කියන එක දෙනවා. අන්න column එක delete වෙනවා. මට මේ row එක වැඩක් නැහැ. delete වලට ගියා delete row. ඔන්න ඔය විදිහට row එක delete කරන්න පුළුවන්. ඊළඟට මේ eraser කියලා tool එකක් සහ draw table කියලා tool දෙකක් තියෙනවා. ඒකත් අපි බලමු. eraser කියන tool එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි මේ line එකක් උඩ click කරොත් වෙන්නේ ඒ line එක මැකෙනවා. මෙන්න මේ විදිහට ඒ line එක මැකෙනවා. එතකොට අර merge කරනවා වගේ දෙයක් මේකෙනුත් කරගන්න පුළුවන්. ඊළඟට මේ draw table කියන එකට ගියාම මේ පැන්සලක් එනවා. ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අවශ්‍ය විදිහට රේඛා ඇඳ ගන්න අවශ්‍ය ඉඩකඩකින්. ඔන්න ඔය විදිහට. නැවත පැන්සල අයින් කරගන්න ඕනේ. මෙන්න මෙතන ගිහිල්ලා ක්ලික් කරන්න ඕනේ. හරි. ඊළඟට අපි මේ වගුවකට දත්ත ඇතුළත් කරපුවාම මේ වගුවේ දත්ත ටික මකා ගන්නේ කොහොමද? වගුව මකා ගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේක ක්ලික් කරලා අපි කීබෝඩ් එකේ delete button එක press කරොත් වෙන්නේ සම්පූර්ණ වගුවේ තියෙන දත්ත ටික මැකිලා යනවා. මම නැවත undo කරන්න. මේක ක්ලික් කරලා අපි කීබෝඩ් එකේ backspace button එක. එහෙම නැත්නම් මෙතන තියෙනවා delete table. undo කරන්න. backspace button එක මේ විදිහට press කරොත් සම්පූර්ණ වගුවම ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඔය ආකාරයට අපි table එකක් කොහොමද භාවිත කරන්නේ table එකේ settings ටික හදාගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. table design සහ table layout කියන tab දෙක තමයි අපි භාවිත කරන්නේ මේ කටයුතු වලට. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී insert tab එකේ තියෙන picture shapes සහ මේ කොටස ගැන කතා කරමු.